බුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද අවුරුදු දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමු. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් මේ හදන්නේ කිරි උතුර ගන්න. මේ අත් කකුල් පේන්නේ අයියලා යකලයි බබාලගේ. එයාලගේ මූණ නම් වීඩියෝ වෙලා නැහැ හරියට. අක්ක තමයි වීඩියෝ කරේ. එයාලගේ මූණ නම් අරගෙන නැහැ. ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම කිසිම ලෙඩක් දුකක් නොමැතිව නිදුක් නිරෝගීව සතුටින් ඉන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේම තමයි සිතන පතන සෑම හොඳ දෙයක්ම ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම මම විශ් කරනවා. තුන් පැත්තකින් කිරි ඉතුරුනා. මේ ටික තමයි අපි හදාගත්තේ. කොකිසුයි යලුවයි වෙලිතල පණන් හැදුවේ අක්කා. කොකිසි යලුව හදපු වීඩියෝ කරේ නැහැ. මේ ඉන්නේ ලේම් පැටියා. පැටිය ලැබුණේ අවුරුද්දට දවස් දෙකකට කලින් අප්‍රේල් 14 වෙනිදා ලේම් පැටිය නැති වුණා. දුකයි ඉතින්. අපි දැන් මේ රෑට හදාගන්න තමයි හදන්නේ රයිස් එකක්. හාල් ටික සෝදලා තියෙන්නේ. ඒකටම කුරුඳු කෑලි 2-3ක් දාලා පොල් තෙල් ටිකක් දාලා බත හදාගන්න ඕන. බත පැහෙනකන් මේ හදන්නේ චිකන් කරි එකක් හදන්න. ඒකට අපි තෙල් ටික රත් වුණාම ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගෙන බැද ගන්න ඕන. ඊට පස්සේ ඒකටම අපි එකතු කර ගන්නවා කරපිංචා, ලුකු ලුණු, මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන බැද ගන්න ඕන ටිකක්. ඊට පස්සේ ඒකටම එකතු කර ගන්නවා කරි පවුඩර් ටිකක්. එකතු කරගෙන මික්ස් කර ගන්න ඕන. ඊට පස්සේ ගම්මිරිස් කුඩු, කහ කුඩු, දුරු කුඩු, ඒ මං ගෙදර හදාගත්තු දුරු කුඩු ටිකක් එකතු කරේ. ඊට පස්සේ අපි චිකන් ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන කවලම් කරගෙන අපි ඒකටම ගොරකටු 2-3ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ වතුර ටිකකුත් දාගෙන ලුණු එකතු කර ගන්න ඕන. ඊට පස්සේ අපි ඒක තැම්බෙන්න තියලා දැන් පරිප්පු ටික හදා ගන්න හැටි බලමු. පරිප්පු ටික සෝදලා තියෙන්නේ. අපි ඒකට අම්මිරිස්, කරපිංචා, ලොකු ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ තලාගත්තු සුදු ලුණු, උළු හාල් ටිකක්, දුරු කුඩු, කහ කුඩු, දියකිරි මං ඉස්සෙල්ලම දාගෙන තිබ්බේ පරිප්පු ටිකට. ඒක නම් වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ලුණු ටිකකුත් දාගෙන අපි ඒක තඹ ගමු. ඒක තැම්බෙන්න තියලා අපි දැන් බත කූරු ගා ගන්න ඕන. බත කූරු ගාගෙන පැත්තකින් තියලා අපි දැන් බලමු චිකන් ටික තැම්බිලාද කියලා. චිකන් ටික තාම හරියට තැම්බිලා නැහැ. පරිප්පු ටිකේ නම් දැන් ඉස්ම ටික හිඳලා තියෙන්නේ. අපි දැන් මිටි කිරි ටික දාලා ඒක තැම්බුණාට පස්සේ බාගමු.
දැන් නම් චිකන් ටික තැඹිලා තියෙන්නේ. ඒකේ ලුණු බලලා ඒකත් පැත්තකින් තියාගමු. දැන් අපි මේ හදාන්නේ රයිස් එක. මාගරින් තමයි මම දාගෙන තියෙන්නේ. මාගරින් ටිකට ඉඟුරු සුදු ලුණු එකතු කරගත්තා. ඒකටම කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ගෝව ටිකකුත් එකතු කරගෙන ඒක තැම්බගෙන තියෙන්නේ දැන් මේ. ඒක නම් වීඩියෝ කරේ නැහැ. ඒ තැම්බුන එළවලු ටිකටම අපි එකතු කරගන්නවා ලීක්ස්. බිත්තර ටිකක් එකතු කරගන්නවා. බිත්තර 6ක් වගේ තමයි මම ගත්තේ. ඊට පස්සේ ඒකටම ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන කවලම් කරලා තැඹුණාට පස්සේ ඒකත් බාගත්තා. දැන් අපි රයිස් එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. එළවලු ටික බත් එකට එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕන. දැන් ඒකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම සෝයා සෝස්, තක්කාලි සෝස් උත් කැමති කට්ටිය එකතු කරගන්න. මම නම් එකතු කරේ නැහැ. එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ වියලි මිදි ටිකකුත් එකතු කරගත්තා. ඔය ටික තමයි ඉතින් මම රෑ කෑම වේලට හදාගත්තේ. හැම දිනාටම බුදු සරණයි ජේසුස්